රජරට පෞරාණික උරුමය සොයා යන ගමනේ අප අද පැමිණියේ අනුරාධපුර මහමෙවුනා උයනේ විරාජමානව වැඩ සිටින උතුම් ජයශ්‍රී මහාබෝධීන් වහන්සේ වැදපොදා ගැනීම සඳහායි. ජයශ්‍රී මහාබෝධීන් වහන්සේ ගැන අපි අද මෙම වීඩියෝ මගින් කතා කරමු. ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු වූ අතිපූජනීය ජයශ්‍රී මහාබෝධීන් වහන්සේ යනු ලොව පවතින ලිඛිත ඉතිහාසයක් සහිත පැරණිතම වෘක්ෂය ලෙස ගිනස් වාර්තා අතරටද එක්ව තිබීම විශේෂත්වයකි. ජයශ්‍රී මහාබෝධීන් වහන්සේ සිංහල බෞද්ධ උරුමයේ ජීවමාන සංකේතය ලෙස හඳුන්වනු ලබයි. ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමේදී සෙවන සැලසූ ඉන්දියාවේ බුද්ධ ගයාවේ පිහිටි ශ්‍රී මහාබෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද්දේ දේවනාම්පිය තිස්සරාජ සමයේදීය. මෙම සුවිශේෂී කාර්ය සිදු කරන ලද්දේ අශෝක අධිරාජයාගේ දියණිය වූ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ විසිනි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී උඳුවප් පොහෝ දිනක දබකොළ පටුන වරායෙන් ලංකාවට වැඩම කළ මෙම බෝධි ශාඛාව මහත් හරසරින් අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කරන ලදී. ලෝකයේ බොහෝ පූජනීය වෘක්ෂයන් තිබුණද ජයශ්‍රී මහාබෝධීන් වහන්සේ සතු සුවිශේෂී ලක්ෂණ කිහිපයකි. ජීවමාන ඉතිහාසය. වසර 2300කට අධික කාලයක් අකණ්ඩව සුරකින පවතින බවට ලිඛිත සාධක පවතින එකම වෘක්ෂය මෙයයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට සෙවන දුන් මව් වෘක්ෂයේම කොටසක් බැවින් මෙය ජීවමාන බුදුන් වහන්සේ ලෙස බෞද්ධයෝ සලකති. බුදුන් වහන්සේගේ පාරිභෝගික ධාතුවක් ලෙසද හඳුන්වනු ලබයි. රජ සමයේ සිටම බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා බෝධිඝර සහ ප්‍රාකාර ඉදිකර ඇති අතර අද වන විට රන් වැටකින් එය වට වී පවතී. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කළ අවස්ථාවේදී එයින් හටගත් බීජ මගින් තවත් බෝධි අංකුර 8ක් හටගත් බව ඉතිහාසයේ සඳහන් වේ. ඒවා දිවයිනේ විවිධ ස්ථානවල රෝපණය කෙරෙනු අතර එමගින් මුළු ලංකාව පුරාම බෝධි වන්දනාව ව්‍යාප්ත විය. දඹකොළ පටුන තිවක්ක බමුණුගම, තූපාරාමය, ඉසුරුමුණිය ආදී ස්ථාන ඒ අතර ප්‍රධාන වේ. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ බෝධීන් වහන්සේට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අතීතයේ ලංකාවේ රජකම ලැබීමට නම් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සහ දන්ත ධාතුන් වහන්සේගේ භාරකාරත්වයේ තිබීම අත්‍යවශ්‍ය සාධකයක් විය. අස්වැන්න නෙලාගත් පසු මුල්ම සහල් කොටස බෝධීන් වහන්සේට පූජා කිරීමේ අලුත් සහල් මංගල්‍ය අදටත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. නන්මුර පූජාව, පිරිත් දේශනා සහ බෝධි පූජා පවත්වමින් ජනතාව තම ලෞකික හා ආධ්‍යාත්මික සුවය ප්‍රාර්ථනා කරති. ඊතා පැරණි වෘක්ෂයක් බැවින් මෙහි ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබේ. ඉන් ප්‍රධානතම අංගයක් ලෙස මෙහි ඉදිකර ඇති ප්‍රාකාර සහ රන්වැට. එමගින් වන සතුන්ගෙන් සහ සතුරු උපද්‍රවවලින් ආරක්ෂා වීමට රජවරුන් විසින් ප්‍රාකාර ඉදිකළ අතර පසුව රන්වැටක් නිර්මාණය කරන ලදී. උද්භිද විද්‍යාත්මක රැකවරණය. පේරාදේනිය උද්භිද උද්‍යානයේ විශේෂඥයින්ගේ සහ භික්ෂූන් වහන්සේලාගේ අධීක්ෂණය යටතේ බෝධීන් වහන්සේගේ අතු ශක්තිමත් කිරීම සඳහා ආධාරක යොදා ඇත. 1985 වසරේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් වූවද බෝධීන් වහන්සේට හානියක් නොවී එය රැක ගැනීමට හැකියවීම හාස්කමක් ලෙස සැදැහැවත්ව සලකති. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු සත්සතියේ දෙවන සතියේදී අනිමිස ලෝචන පූජාව පවත්වමින් බෝධීන් වහන්සේට කෘතගුණ දැක්වූහ. එබැවින් බෝධි වන්දනාව යනු බුදුදහමේ එන කෘතවේදීත්වය යන උදාර ගුණය ප්‍රගුණ කිරීමකි. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ යනු හුදෙක් වෘක්ෂයක් නොවේ. ශ්‍රී ලාංකීය ජාතියේ හෘද ස්පන්දනයයි. දහස් ගණනන් වසර පුරා රජවරුන්ගේ රාජ්‍ය අනුග්‍රහයත් සාමාන්‍ය ජනතාවගේ අපරිමිත ගෞරවයත් ලබමින් වැඩ සිටින මෙම මහා වෘක්ෂය අනාගත පරපුර වෙනුවෙන් සුරැකීම අප සැමගේ වගකීමකි.
යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බඤ්ඤුතං සත්තා වන්දේතං බෝධි මුත්තමං. මෙම වීඩියෝව නැරඹු ඔබ සැමට උතුම් ජයශ්‍රී මහා බෝධි සමිඳු පිහිටයි. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර